පෙබරවාරි මාසයේ අපනන ආදායම ඩොලර් මිලියන 1382ක ප්‍රමාණයකට වාර්තා වුණා. ඒක විශේෂයෙන්ම ගත්තොත් භාණ්ඩාංශයේ අපනන ආදායම ඩොලර් මිලියන 1056ක ප්‍රමාණයකුත් සේවාංශයේ අපනන ආදායම ඩොලර් මිලියන 326ක ප්‍රමාණයකුත් වාර්තාගත වුණා. ඇත්තටම ගත්තොත් ජනවාරි මේකේදී විශේෂයෙන්ම ජනවාරි මාසයත් එක්ක සම්බන්ධ එක බැලුවොත් ජනවාරි මාසයේ හා පෙබරවාරි මාසයේ මාස දෙකේ එකතුව අපි මේ වෙනකොට ඩොලර් බිලියන 2.7ක ප්‍රමාණයක් අපි ළඟා කරගෙන තියෙනවා. ඒකත් විශේෂයෙන්ම භාණ්ඩාංශයේ අපනන ආදායම ඩොලර් බිලියන 2.1ක ප්‍රමාණයකුත් සේවාංශයේ අපනන ආදායම ඩොලර් මිලියන 621ක ප්‍රමාණයකුත් වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ අවුරුද්දේ අපි දකිනවා විශේෂයෙන්ම මාසිකව සිදුවන වර්ධනය ඉතාමත් වැදගත් වෙනවා අපේ අපනන ආදායමට. හේතුව තමයි අපේ ප්‍රධාන අරමුණ තමයි අපනන ආදායම ජාතික දළදේශ නිෂ්පාදනයෙන් 25%ක අගයකට 2030 දී ගෙන ඒම. එතකොට මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා ගිය අවුරුද්දට සාපේක්ෂව 14%ක අපනන ආදායමේ වර්ධනයක්. ඒකට මුල් කාර්තුවෙත් අපේ බලාපොරොත්තු තමයි මේක 10%ක ප්‍රමාණයක ගිහිල්ලා දෙවෙනි කාර්තුව වෙනකොට මේක 12%ක මට්ටම ළඟා කරගන්නත් ඒ වගේම තුන්වෙනි හතරවෙනි කාර්තුවේදී අපි 14%ක අපනන ඉලක්කයක් කරා යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේකද විශේෂයෙන්ම අපි පහුගිය මාස දෙකේ අපේ අපනන ආදායමේ වර්ධනය අපිට දකින්න පුළුවන් විශේෂයෙන්ම භාණ්ඩ අපනනයේදී ඇඟලුම් කර්මාන්ත ඇඟලුම් නිෂ්පාදන ආශිර්වාද විශාල වශයෙන් ඇතින වර්ධනය අපිට දකින්න පුළුවන්. ඊට අමතරව රබර් කර්මාන්තය, ඊට අමතරව තේ කර්මාන්තය, ඊට අමතරව ගත්තොත් කුළුබඩු, ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික්ස් අංශය, ඊට පස්සේ ගත්තොත් අපිට මරයින් පැත්ත, බෝට්ටු නිෂ්පාදනය, ඒ වගේම විසුරු මසුන් වාගේ අංශ රාශියකම විශාල වශයෙන් පිබිදීමක් අපිට දකින්න පුළුවන් පසුගිය මාස දෙක තුල. එතකොට නව රජයේ විශේෂම බලාපොරොත්තු මේ 2019 වසරේදී ඩොලර් බිලියන 19ක ඉලක්කයක් අපේ බලාපොරොත්තු තියෙන්නේ. මොකද ගිය අවුරුද්දේ අපි අපනන ආදායම තිබ්බ ඩොලර් බිලියන 16යි. ඒක 2023 දී තිබ්බ ඩොලර් බිලියන 15ක ප්‍රමාණයක්. ඒක ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 16ක් වෙලා තියෙනවා. 106ක වර්ධනයක්. මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 19ක්. 114ක විශාල වශයෙන් ඉහළ පරිමාණයේ වර්ධනයක් අපි ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය කාලෙම අපනන වැඩි දියුණුවෙන් බලාපොරොත්තු වෙන කාරණා තමයි විශේෂයෙන්ම ගත්තොත් අපනන කරුවන්ගේ විශේෂයෙන්ම ආයෝජකයන් තියෙන විශ්වාසය. ඒ විශ්වාසය ඇති වෙන්න ප්‍රධාන කාරණය තමයි නව රජයේ විශේෂයෙන්ම good governance කියන පොලිසිය එක ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව ඇන්ටි කරප්ෂන් පොලිසිය එක, ඊට අමතරව පසුගිය කාල සීමාව තුල විශාල වශයෙන් රජයේ බලාපොරොත්තු තමයි මෙම ඉන්ෆ්ලේෂන් එක තනි ඉලක්කයකට ගෙන එක 5ක ඉලක්කයට අඩු ඉලක්කයට ගෙන එක දැන් ඒ ඉලක්කයකට ළඟා වෙමින් තියෙනවා. ඊට අමතරව අපේ අපනයන කරුවන් මුහුණ දෙව ප්‍රශ්නයක් තිබා විශේෂයෙන්ම මෙම අපනයන පිරිවැය වැඩි වීම හරහා ජාත්‍යන්තර වෙළඳපොළේදී තරංකාරීත්වයට මුහුණ දීම අපහසුව. විශේෂයෙන්ම මෙම එනර්ජි කොස්ට් එක විශේෂයෙන්ම විදුලි බිලේ අඩුවීම තවදුරටත් අපේ අපනයන ආදායමේ ජාත්‍යන්තර මැනුෆැක්චරින් සමාගම් වලට ජාත්‍යන්තරව කරන තරංකාරීත්වයට මුහුණ දෙන්න හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම මෙම විදුලි බිලේ අඩුවීම අපේ මේ වෙද්දින් ලංකාවේ රට තුළ ඇති වෙන ආර්ථික ප්‍රවර්ධනය මම ඒකදී කියන විශේෂයෙන්ම අපිට අපේ රටේ ඩොලර් ඉන්කම් එක විශේෂයෙන්ම රටට ඩොලර් ඉන්කම් එකක් ලැබෙන මාර්ග කීපයක් තියෙනවා. අපේ අපනන ආදායම දැන් අපිට හැකියාවක් ලැබිලා තියෙනවා ඩොලර් මිලියන 1400ක ප්‍රමාණයක මාසිකව ළඟා කරගන්න. ඊට අමතරව ෆොරින් රෙමිටන්ස් එකෙන් අපිට එනවා සාමාන්‍ය මාසෙට ඩොලර් මිලියන 550ක්. ඊට අමතරව ටූරිසම් එකකින් අපිට එනවා සාමාන්‍ය ඩොලර් මිලියන 350ක් 400ක අගය අදාළ ප්‍රමාණයක්. ඔක්කොම එකතුව ගත්තොත් රට තුළට මාසිකව ඩොලර් මිලියන 2200ක 2400ක ආදායම් ඉලක්කයක් කරා මාසික එනවා. ඒක ඉතා විශාල පරිමාණයේ හොඳ ආර්ථික ප්‍රවණතාවයක්. එතකොට මේ හේතු හින්දා තමයි විශේෂයෙන්ම ආයෝජකයන්ගේ ලොකු විශ්වාසයක් වෙලා තියෙන ලංකාවේ ආර්ථිකයේ ලොකු ප්‍රගතියක් දැන් ඇත්තමින් තියෙනවා කියන එක. ඒ හේතු කොටගෙන විශාල වශයෙන් අපේ අපනයන සංවර්ධන මණ්ඩලය වෙත අපිට තියෙන අපේ ජාත්‍යන්තර තානාපතිවරුන් ඒ වගේම ලංකාවේ තියෙන ෆොරින් මිෂන් ඔක්කොම එක්කහුවලා වැඩ කරනවා කොහොමද අපි ලංකාවේ අපනයන බිලියන 19 ඉලක්කයට යන්නේ කියන එක. ඒ වෙනුවෙන් අපේ අරමුණු රාශියක් තියෙන මේ අවුරුදු ඉෂ්ට කරගන්න. අපේ අපනයන දිහා බලනකොට අපේ අපනයන වලින් 125ක ප්‍රමාණයක් අපිට හම්බෙන්නේ ඇමරිකා සජ් ජනපදයෙන්. ඒ වගේම අපේ යුරෝප් මාකට් එක අපිට 140ක ප්‍රමාණයක් අපිට හම්බෙන අපනයන ආදායමින්. ඉතින් අපේ නව බලාපොරොත්තු තමයි මේ කියන මාකට් වල අපේ අපනයන ආදායම වැඩි දියුණු කර ගනිමින් අපි තවත් රටවල් කීපයක්
කලාප කීපයක් අපි හඳුනාගෙන තියෙනවා තවදුරටත් අපනයන ප්‍රවර්ධනය කරන්න. විශේෂයෙන්ම ගත්තොත් ආසියානු කන්ට්‍රීස් වල වැදගත් වෙනවා. අප්‍රිකන් කන්ට්‍රීස් ඒ වගේම තමයි අපිට මැද පෙරදිග රටවල්. මොකද ලංකාවේ භාණ්ඩ අපි දැන් හදන්නේ ඒ මාකට් ටාගට් කරගෙන. ඉතින් විශේෂයෙන් මේ වෙනුවෙන් ඉතා වැදගත් වෙන දෙයක් තමයි අපිට අපි නව තීරුබදු ගිවිසුම් වලට අපි ආ යුතුයි. විශේෂයෙන්ම අපි යෝජනා කරලා තියෙනවා තව නව තීරුබදු ගිවිසුම් දෙකකට හෝ තුනකට මේ අවුරුද්දේ ආ යුතුයි කියන එක. ඒක ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපේ රටේ අපේ අපනයන කරන්න පුළුවන් අපේ ලංකාවට මාකට් එකට වඩා ගිහිල්ලා මිලියන 100ක් 200ක මාකට් එකට ඒ රටවල් වලට අපේ භාණ්ඩ විකුණන්න. ඉතින් අර ලෝකේ ජනගහනය ගත්තොත් බිලියන 7ක් අපිට ඉන්නවා. මොකද අපි මිලියන 22කට ජනගහනයට වඩා බිලියන 7කට බඩු විකුණන මාකට් එකක් තමයි බඩු විකුණන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒ වගේම අනිත් දේ තමයි foreign direct investment එක හරි වැදගත් වෙනවා. මොකද අපි නව රජයේ බලාපොරොත්තු තමයි අපි විශේෂයෙන්ම අපේ සංගठन අමාත්‍ය සමුළුව හරහා අපි ගත්ත තීරණයක් තමයි export led investment committee කියන එක. මොකද අපනයන සම්බන්ධ ආයෝජකයෙක් ලංකාවට ආවොත් ඒ ආයෝජන සම්බන්ධයෙන් ඉතාමත් කෙටි කාලයක් තුලදී ඒ අවශ්‍ය කරන ඒ කියන පහසුකම ඒ කියන අප්‍රූවල් එක අපි ලබා දීලා ඒ අයට අපි ධෛර්යය කරනවා ලංකාවේ ව්‍යාපාර පටන් ගන්න. ඉතින් මේකත් ඉතා වැදගත් වෙන දෙයක් තමයි. ඊට අමතරව අපි රීඑක්ස්පෝර්ට් ප්‍රොසෙස් පැත්ත ඊට අමතරව තව දෙයක් කියුතුයි මේ වෙද්දී විශේෂම වර්තමාන බජට් එකෙන් පසුගිය බජට් එකෙන් කරු ජනතම ඉදිරිපත් කරපු විශාල ප්‍රමාණයේ මුදලක් වැය කරා මේ පහසුකම් සැපීමට. විශේෂයෙන්ම ගත්තොත් තියෙන අපේ වරාය ඒවා ගුවන්තොටුපළ ප්‍රවර්ධනය කිරීමට ඒක ඉතාමත් වැදගත් වෙනවා මේ අපනයන වැඩි දියුණු කිරීමේදී විශේෂයෙන්ම කොළඹ වරාය ආශ්‍රිතකරණ ඩෙවලොප්මන්ට් එක ඉතා වැදගත් වෙන අපනයන ශ්‍රේෂ්ඨයට. ඊට අමතරව තව දෙයක් කියුතුයි ඒ වගේ මේ යටිතල පහසුකම් වල දියුණුව රටේ ඊළඟ ලංකාවේ තියෙන පිහිටීම ගත්තොත් විශේෂයෙන්ම අපිට තව කියන්න පුළුවන් ලංකාවේ සේවාංශයේ වැඩි දියුණුව ඉතා වැදගත් වෙනවා. සේවාංශය කියලා කියන්නේ විශේෂයෙන්ම මේක ICT ඊළඟ තොරතුරු තාක්ෂණය ඒ වගේම ගත්තොත් අපිට ට්‍රාන්ස්පෝර්ට් ලොජිස්ටික් කියන පැති ඉතා වැදගත් වෙනවා. මොකද මේ වෙද්දී හැම මාසෙක අපි ඩොලර් මිලියන 360කට ප්‍රමාණයක් අපිට එනවා. අපිට මේ අවුරුද්දේ බලාපොරොත්තු ශ්‍රේෂ්ඨයේදී ඩොලර් මිලියන අපි යන බලාපොරොත්තු ඩොලර් බිලියන 4.5ක ඉලක්කයක් කරා යන්න සේවාංශයෙන්. මොකද සේවාංශය ගැන කවුරුත් බලන්න ලංකාවේ පිහිටීම කොහොමද කියලා. මොකද ලංකාවේ පිහිටීම ගත්තොත් වරායන් එක්ක ලංකාවේ තියෙන අනුකූල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් බැලුවොත් ඉතාමත් ආයෝජකයන් ඉතාමත් සුබවාදී පරිසරයක ලංකාවේ දැන්ට තියෙන්නේ. ඒක ඉතාමත් වැදගත් වෙන කාරණයක් ලංකාවේ දැන්ට තියෙන දේශපාලන ස්ථාවරභාවය, ආර්ථික ස්ථාවරභාවය ඉතාම වැදගත් වෙනවා ආයෝජන සම්බන්ධයෙන්. ඒ විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා අපේ අලුත් ව්‍යවසායකයන්ට ඒ වගේම තරුණ පරපුරට අපිත් එක්ක එක්කහුව වෙන්න අපනයන සම්බන්ධයෙන් එක්කහුව වෙන්න ආයෝජන රස්තාව විශාල ප්‍රමාණයක් භාණ්ඩ නිෂ්පාදනය කරන්න එක්කහුව වෙන්න පුළුවන්. වෙළඳපොළ විශාල ප්‍රමාණයේ වෙළඳපොළක් තියෙනවා. ඔයාලට ජාත්‍යන්තරයට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ වෙනුවෙන් අත්යල් බැඳ ගන්නා කියන එක ඉල්ලීමක් කරනවා. අපේ රටේ ඩිජිටල් අංශයේ දියුණුව. මොකද නව රජයේ බලාපොරොත්තු තමයි මේ ඩිජිටල් කරණය තමයි රට තුල ක්‍රියාත්මක වීම. මම හිතන්නේ අපනයන ශ්‍රේෂ්ඨයේ වැඩි දියුණු වීමට මේ ඩිජිටල් කරණය හරහා ඒ ඇති වෙන ප්‍රවණතාවයත් අපි කිය යුතුයි. ඉතින් විශේෂයෙන්ම ඉස්සරහට අපනයන ශ්‍රේෂ්ඨයේ දායකත්වයේ සඳහා අපනයන අපි දැන්ට නව රජයක් විසින් දැන්ට මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ ආයතන කීපයක් එක්කහුව වෙලා ඒ ආයතන කීපේ ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක් මම හිතන්නේ ඒ හරහා අපනයන කරුවන්ගේ යම් ආයතන වල තියෙන ගැටලු විශේෂයෙන්ම ආයතන තියෙන අවහිරතා මගහරවාගෙන මේ ඩිජිටල්කරණය කිරීම තුළින් තවදුරටත් අපනයන ප්‍රවර්ධනය කිරීමට ඒක ඉතාමත් වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.